හරි එහෙනම් ඕගොල්ලෝ දැක්කේ වර්තමානයේ ඇතම් අධර්මිෂ්ඨ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපය. එහෙම නැත්නම් චීවරධාරීන්ගේ ක්‍රියාකලාපය. කොහොම හරි කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානම අස්සදී යන භික්ෂුන් වහන්සේලාගෙන් ඇරබි මේ සංඝ සමාජය බුදුරජාණන් වහන්සේ දෙසූ ඒ දර්ශනේ ඒ ධර්මය සහ ඒ මාර්ගයේ අනුව යමි උතුම් වූ නිවන කරා යාමට කටයුතු කරන එක පිරිසක් තමයි සංඝයන් වහන්සේලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේ දර්ශනය ඒ මාර්ගය උන්වහන්සේලා අනුගමනය කරද්දී ඒ දර්ශනයේ යෑමට ලෝක සත්‍යයන් උදෙසා දේශනා කිරීමට කටයුතු කිරීමත් තව උන්වහන්සේලා වෙත පැවරු කාර්යයක්. ඒක කෙසේද කිව්වොත් චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ පළමු සගහට නම අමතා කරපු ආමන්ත්‍රණය භික්ෂුවනි ඔබලා සංචාරය කරන්න සියලු දෙවි මනුසුන් උදෙසා ධර්ම සංචාරය කරන්නයි කියලා තමයි ඒක කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සංඝයන් වහන්සේලා වෙත පැවරු තවත් කාර්යයක් තමයි ඒක. කොහොම හරි මෙවැනි කාර්යයක් කිරීම ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සසුන බේරා ගැනීම උදෙසා කටයුතු කිරීමත් තව සංඝයන් වහන්සේලාගෙන් ඉටු වූ තවත් කාර්යභාරයක්. කොහොම හරි ඇතැම් භික්ෂුන් වහන්සේලා ධර්මය අනුගමනය කිරීමෙන් ඒ ධර්ම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් සිටියද මේ අද කාලයේ වැනි චීවරධාරීන් ඒ කාලේ සිටියා. ඒ කියන්නේ අධර්මිෂ්ඨ ගති පැවතුම් මේ වගේ කට්ටිය ඒ කාලෙත් හිටියා. ඒ වගේ කට්ටිය පැවිදි වෙලා සසුන්ගත වෙලා හිටියේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ බුද්ධ ශාසනයේ යම්කිසි අගාධයකට හෙලීමක් එම චීවරධාරීන් අති සිදු වුණා. කොහොම හරි මෙම අගාධයට හෙලීමෙන් බුදු සසුන බේරා ගැනීමේ කාර්යය නැවත උරිස මත පැවැත්වෙන්නේ මහරහතන් වහන්සේලා එහෙම නැත්නම් ධර්මගරුක විනයගරුක භික්ෂුන් වහන්සේලා වෙතයි. කොහොම හරි උන්වහන්සේලා විසින් නැවත ඒ ධර්මයේ පරිහානිය කරා ගිය විට නැවත ධර්මයේ ස්ථාපිත කිරීම සිදු කරන උන්වහන්සේලා විසින් එසේ උන්වහන්සේලා ධර්මයේ ස්ථාපිත කිරීමේදී උන්වහන්සේලාට විශාල සත්‍යයක් වෙනවා. ඊටම ප්‍රබල රජවරුන්ගේ අනුග්‍රහය විශේෂයෙන් කිව්වොත් අජාසත් මගධයේ අධිරජු එහෙම නැත්නම් ඉන්දියාවේ ඒ කියන්නේ ಭಾರತයේ අධිරජු අශෝක රජුරෝ වැනි ප්‍රබල රජවරුන්ගේ අනුග්‍රහය ඇතිව පළවෙන දෙවන තුන්වන ධර්ම සංගායනා ඉන්දියාවේ පැවැත්වෙනවා. ඊට පස්සේ හතරවන ධර්ම සංගායනාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. තේරවාදී ධර්ම සංගායනාව අපේ ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ විපර්යාස හේතුවෙන් කොහොම හරි නැවත ධර්ම සංගායනා පැවැත්වීම තුළින් නැවත ස්ථාපිත කිරීම සහ මෙම ධර්ම සංගායනා අවසානයේදී සිදුවන යම් විනය සංශෝධනයක් තියෙනවා ඒවත් කරලා තමයි නැවත මෙම ධර්ම ස්ථාපිත කිරීමක් සිදු කරේ. ඉතින් කොහොම හරි මෙම ධර්ම සංගායනාව අවසානයේදී සිදු කර තවත් කාර්යයක් තමයි බුද්ධ ශාසනයට අනවශ්‍ය චීවරධාරීන්ව නැවත සසුනෙන් නෙරපලා බුද්ධ ශාසනයේ සිටින සංඝ සමාජය පිරිසිදු සංඝ සමාජය නිර්මාණය කිරීම. ඒ කියන්නේ අතීතයේ අපේ දර්ශනය ආරක්ෂා කිරීම උදෙසා ඒ විනයගරුක ධර්මගරුක භික්ෂුන් වහන්සේලා ඒ චීවරධාරීන් උදෙසා ගනු ලැබූ ක්‍රියාමාර්ග තමයි ඒ අපි කිව්වේ. කොහොම හරි චීවරධාරීන් උදෙසා ගත්ත ක්‍රියාමාර්ග කෙටියෙන් කිව්වොත් ඔවුන්ට භික්ෂු සංඝයා කියන නාම පාවිච්චි කරගෙන ඒ සංඝ සමාජයෙන් නිරපාහැරිය වුන්ව ඒ වගේම
උන්වහන්සේලා ප්‍රසිද්ධියෙන් නින්දාවට ලක් වුණා, සමාජය විසින් ඔවුන්ව ගැරහුවා. ඒ වගේ කටයුතු අතීතයේ සිදු කරා. කොහොම හරි අද වෙන විට භික්ෂුන් වහන්සේලාගේ මෙම තත්ත්වය, කියන්නේ භික්ෂුන් වහන්සේලා නෙමෙයි, ඒ චීවරධාරීන්ගේ තත්ත්වය සමාජ මාධ්‍ය තුළින් දැඩි විවේචනයට ලක්වීමක් සිදු වෙනවා ඒ බෞද්ධයන්ගේ අතින්. කොහොම හරි හැබැයි ඔවුන් කටයුතු කරන ආකාරය නම් අඩුවීමක් සිදු වෙලා නැහැ. මොකද ඇතැම් භික්ෂුන් වහන්සේලා කුණුහරුපය කියමින් ප්‍රචණ්ඩත්වය වපුරනවා. ඊට පස්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ ආකාරයෙන් සුරාව පානය කරනවා. එහෙම නැත්නම් කෙල්ලෝ බදාගෙන ඉන්න, එහෙම නැත්නම් පාරේ යන වාහනයක් පැද පැද ඉන්න. ඉතින් මේවා කිරීම තුළින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. උතුම් වූ ඒ ආර්ය මාර්ගයට පිවිසීම නිසා වැදුම් පිදුම් කරන මහ ජනතාවට ඒ තුලින් කලකිරීමක් ඇති වෙනවා. මොවුන්ට නේද වදින්නේ, මොවුන්ට නේද දානේ දෙන්නේ, යම් කිසි ආනිසංස ටිකක් ලබා ගන්න නේද එහෙම කරන්නේ. ඒ වගේ ක්‍රීමෙන් තුලින් එම දානයට කැපවෙන ඒ වැදුමට කැපවෙන ඒ ජනතාව යම් කිසි කලකිරීමකට ලක් වෙනවා. ඉතින් මේ වගේ කටයුතු කිරීම තුලින් එම දානයේ එම පින් කුසලෙහි යෙදීම තරමක් අඩුවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ වැඩි ඕනේ දැනටමත් පාන්සලේ සිදුවන ඒ හාමුදුරුවන්ගේ සිදුවන යම්කිසි කටයුතු නිසා පාන්සලට යෑමවත් ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා අද වෙන විට සමාජයේ. ඉතින් අපි කරන්න ඕනේ මේ වගේ භික්ෂුන් වහන්සේලා සිටිනවා නම්, ඒ වගේ කට්ටිය චීවරධාරීන් ඉන්නවා නම්, ඒ වගේ කට්ටියට විරුද්ධව පැමිණිලි කරා. ඒ කියන්නේ සංඝ සභාවක් තියෙනවා. ඒ සභාවට පැමිණිලි කරලා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම මිස බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේ දෙසූ දර්ශනයට, එහෙම නැත්නම් උන්වහන්සේගේ දෙසූ දර්ශනය අනුව යන සංඝයන් වහන්සේලා වෙත අපහැදීමක් නෙමෙයි අපි සිද්ධ කරගන්න ඕනේ. ඒ තුළින් අප කුසලෙහි යෙදීමක් නෙමෙයි, නොයෙදීමක් නෙමෙයි කරන්න ඕනේ. චීවරධාරීන් ඉන්නා නම් ඔවුන්ට විරුද්ධව කඩ නැගීමයි අපි කරන්න ඕනේ. කොහොම හරි මේ වගේ අපේට මේ වගේ දේවල් දැක ගැනීමට මේවා වීඩියෝ කරලා සමාජ මාධ්‍ය දැමීමම ලොකු කාර්යභාරයක් ලෙස මම නම් දකිනවා. මොකද ඒක හොඳයි. මොකද ඒ තුළින් සමාජයේ යම්කිසි ගැරහීමක් ඔවුන්ට ලක්වීමක් සිදු කරනවා. ඒ තුළින් ඔවුන් එම කාර්යයේ යෙදීම චුට්ටක් හරි බියක් ඇති වෙනවා. හැබැයි මේ පිළිබඳ සමාජයේ ප්‍රබලත්වය මතු කිරීමක් සිදු කරන්න ඕනේ. හාමුදුරුවෝ විසින් එක්කව වෙලා සංඝ සභාව පිහිටුවලා මොවුන්ට විරුද්ධව කටයුතු කිරීමක් සිදු කරනවා නම් තමයි හොඳ. මොකද ඒ තුලින් ප්‍රසිද්ධියේම ඔවුන්ට විවේචනය ලක්වීමක් සිද්ධ වෙනවා. හරි එහෙනම් අපිට පැන නගින තව ප්‍රශ්නයක් තමයි මෙහෙම ශික්ෂාපද එහෙම නැත්නම් තමන්ගේ හික්මවීම තියාගන්න බැරි නම් ඇයි මේ විදිහට මහානදම් පුරන්නේ කියන එක. ඉතින් මේ පිළිබඳ අතීතයට ගිහිල්ලා බැලුවම අතීතයේ ලාභ අපේක්ෂාවෙන් පැවිදි වීම නිසා මේවා සිදු වුණයි කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් වර්තමානයේදී අපිට එහෙම හිතන්න වෙන්නේ මිස ශික්ෂාපද කඩ කිරීම ආරක්ෂා කරන්න බැරිකම නොහික්මීම. ඉතින් මේ පිළිබඳ අපිට හිතන්න වෙන්නේ මොවුන්ගේ පැවිදි වීම ලාභ අපේක්ෂාවෙන් තිබ්බ කියලා. කොහොම හරි මෙවැනි තත්ත්වයන් උඩ බුදුරජාණන් වහන්සේගේ නිවන පිළිබඳ, බුදුරජාණන් වහන්සේ දෙසූ දර්ශනය පිළිබඳ අභියෝගාත්මක වෙනවා. මෙහෙමද නිවන් දැකීමට සිදු වෙන්නේ, මෙහෙමද ආර්ය මාර්ගයේ ගමන් කරන්නේ කියලා ප්‍රශ්නාර්ථ ඇති වෙනවා. ඉතින් ඒ තුළින් ප්‍රචණ්ඩත්වයේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා මිනිසුන් අතරමං වෙනවා. ඉතින් මේ වගේ කටයුතු කිරීම තුළින් ඉතින් කෙල්ල බදාගෙන පානය කරගෙන වාහන පැදපැද තව ප්‍රචණ්ඩත්වය වපුරමින් මෙහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියපු නිවන තියෙන්නේ. ඉතින් මේ නිවන මේගොල්ලෝ ගත කරන ඒ ක්‍රියාපටිපාටය අතර යම්කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳ අතරමං වීමක් සිදු වෙනවා. ඊට පස්සේ නොමග යාමක් සිදු වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අභියෝග එල්ලවීම හැකියාවක් පවතිනවා. ඉතින් මේ වගේ කාරණා වැළැක්වීම උදෙසා බුදුරජාණන් වහන්සේ ක්‍රියා ගන්නවා. ඒ සඳහා විනය ක්‍රියාමාර්ග පනවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විනය ක්‍රියාමාර්ග තුළින් ඒ විනය ක්‍රියාමාර්ග කඩ කරන්නන් හට දඩුවම් ලබා දීමේ ක්‍රියාපටිපාටියක් උන්වහන්සේ පෙන්වලා දීලා තිනවා. ඉතින් අපි ඒ පිළිබඳ දැන් සාකච්ඡා කරමු. ඉතින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපට බලා ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ඇයි මෙහෙම විනය ක්‍රියාමාර්ග දැම්මේ කියලා. ඉතින් ඒ පිළිබඳව කතා කිරීමේදී
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා නිවන් දැකීම සඳහා ඉක්මවීම පිණිස පනවන ලද අධිශීල ශික්ෂාව භික්ෂු විනය නම් වේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙම විනය දාලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ නිවන් දැකීම උදෙසා වූ ඉක්මවීම පවත්වා ගැනීමට. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙම සීල ශික්ෂාව, ඒ කියන්නේ භික්ෂු විනය එකපාරටම දැම්මද කියලා ඊට පස්සේ පැන නගින ප්‍රශ්නයක්. ඉතින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ කළ ඉල්ලීම් වෙත සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉල්ලා සිටිනවා මේ ශාසනයේ දිගුකල් පැවැත්ම පිණිස ශිෂ්‍යාපද පනවන ලෙස ඉල්ලීමක් කළසේක. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් එයට කල් දන්නා බවත් බලාපොරොත්තුවෙන් සිටිනා ලෙස වදාළසේක. ආශ්‍රව වැඩීමට කරුණු වන ධර්මතා භික්ෂුන් වහන්සේලා තුළ පහළ නොවන්නා තාක්කල් විනය නොපනවන ලද බවද, යම් කලෙක ආශ්‍රව සෑදීමට කරුණු වන ධර්මතා භික්ෂුන් වහන්සේලා තුළ පහළ වන විට එම ආශ්‍රව නැසීම පිණිස විනය පනවන බවද ප්‍රකාශ කළසේක. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම විනය දාලා තියෙන්නේ යම් කිසි භික්ෂුවක් අතින් සිද්ධ වන වැරද්ද ආශ්‍රයෙන් ඒ පිළිබඳ විනය දැමීම සිදු කරලා තියෙනවා. ඉතින් මේ විනය දැමීම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න ඕනේ. පෙර බුද්ධ ශාසනවල බොහෝ කාලයක් පැවතීම පිණිස කරුණු නොයදූ අවස්ථාවලදී එම බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් හා ප්‍රබල ශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන් පසුව නොයෙක් ගෝත්‍රවලින්, නොයෙක් ජාතිවලින් හා නොයෙක් කුලවලින් පැමිණ පැවිදි වූ අතවැසි ශ්‍රාවකයන් විසින් එම බුද්ධ ශාසනය ඉතා ඉක්මනින් අතුරුදහන් කළහ. ඒ කෙසේදියත් නොයෙක් ජාතිවල එකට ගොතනු ලැබූ මල් අසුනක් මත තබා තිබේදී සුලග විසින් ඒ සියල්ල විසිරුවා දමන්නාක් මෙනි. ඉතින් බුදුරජාණන් වහන්සේ විනය දැමීමේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපට අතීත බුද්ධ ශාසන වලට ගිහිල්ලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ බුද්ධ ශාසනවල ලාභ අපේක්ෂාවෙන් නොයෙක් ජාතිවලින්, නොයෙක් කුලවලින්, නොයෙක් ගෝත්‍රවලින් පැමිණි කට්ටිය නිසා මේ බුද්ධ ශාසනයේ ඉක්මනින්ම පිරිහි අතුරුදහන් කිරීමක් සිදු කරලා තියෙනවා. ලාභ අපේක්ෂාවෙන් පසු ඒ කට්ටිය නිසා ඉතා ඉක්මනින් ඒ බුද්ධ ශාසනවල අතුරුදහන් වීම සිදු වුණා. ඉතින් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා තියෙන්නේ තියෙන ආකාරය අනිත් බුද්ධ ශාසනවල වල සිදු කරලා තියෙන ආකාරයත් අතර සංසන්දනය කරලා බුද්ධ ශාසනය බොහෝ කාලයක් පැවතීම පිණිස කරුණු යෙදුණු අවස්ථාවල, ඒ කියන්නේ කලින් බුදුරජාණන් වහන්සේලාගේ කාලයේ බොහෝ කාලයක් පැවතීම උදෙසා කරුණු යෙදුණු අවස්ථාවල බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් හා ප්‍රබල ශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන් පසුව නොයෙක් ගෝත්‍රවලින්, නොයෙක් ජාතිවලින්, නොයෙක් කුලවලින් පැවිදි වූ අතවැසි ශ්‍රාවකයන් විසින් එම බුද්ධ ශාසනය බොහෝ කාලයක් පැවැත්වූහ. ඒ කෙසේදියත් නොයෙක් ජාතිවලින් එකට ගොතනු ලැබූ මල් අසුනක් මත තබා තිබියදී සුලග විසින් ඒ සියල්ල පහසුවෙන් විසිරුවා දැමිය නොහැකි වන්නක් මෙනි. ඉතින් බුදුරජාණන් වහන්සේලා වැඩි කාලයක් තියා ගැනීම උදෙසා කරුණු යෙදුණු අවස්ථාවල ඒ ගෝත්‍රවලින්, ඒ නොයෙක් කුලවලින්, නොයෙක් ජාතිවලින් පැමිණි කට්ටියද ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා කටයුතු කරලා තියෙන ආකාරය අපට පැහැදිලි වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ විසින් කරුණු යෙදුණු අවස්ථාවල. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර ආරාධනා කරපු ආරාධනයෙන් පස්සේ අපට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මෙසේ විනය දැමීමක් සිදු කරලා තියෙන්නේ මේ බුද්ධ ශාසනය දිගුකල් පැවැත්වීම උදෙසයි කියලා. ඉතින් කොහොම හරි එසේ විනය ක්‍රියාමාර්ග දැමීමෙන් පසු බුදුරජාණන් වහන්සේම විනය ක්‍රියාමාර්ග කඩ කරන්න විට ලැබෙන දඩුවම් පිළිබඳව යම් යම් කොටස් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට බලන්න පුළුවන් වෙන්නේ පරාජික 4ක් විදිහට, සංඝාදිශේෂ 13ක් විදිහට, අනියත 2ක් විදිහට, නිසකිපාචිති 30ක් විදිහට, පච්චිති 92ක් විදිහට, පටිදේශනීය 4ක් විදිහට, දූකුඩ 75ක් විදිහට, අධිකරණ සමත 7ක් විදිහට බුදුරජාණන් වහන්සේ ඒ විනය මුදා දීලා තියෙනවා. ඒ විනය කඩකිරීම අනුව දඩුවම් ලබා දීම කොටස් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයට කොටස් කර තිබ්බට පරාධිකා 4 අයත් වෙන කට්ටියට, ඒ කියන්නේ පරාධිකා 4 කඩ කරන අය උදෙසා දඩුවම් වෙන්නේ කවදාවත් භික්ෂුව භාවය හිමි වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලයටම එම භික්ෂුන් වහන්සේලා සදා භික්ෂුව භාවය අහිමි වෙනවා. කොහොම හරි
පටිදේශනීය 4 කරන කට්ටියට, ඒ කියන්නේ පටිදේශනීය 4 ආපත්‍යයට ලක් වූ භික්ෂුවක් ගැරහිය යුතු වෙනවා. මෙම ආපත්තීන්ගේ පිරිසිදු වීම සඳහා පචිතිවල සඳහන් කළ ආකාරයටම සිදු කරනු ලැබේ. ඒ කියන්නේ එම ආපත්‍යයන්ගේ පිරිසිදු වීලා නැවත භික්ෂූභාවය ගන්න පුළුවන් පචිතිවල කරන ආකාරයට සිදු කරන්න ඕනේ. ඉතින් මේ වගේ කට්ටියට විරුද්ධව කටයුතු කිරීම සිදු කරනවා නම් කරන්න පුළුවන් සංඝයන් වහන්සේලා උදෙසා තමයි. ඉතින් උන්වහන්සේලා විසින් ඒ කියන්නේ ත්‍රිනායක භික්ෂුන් වහන්සේලා තුන් මහා නායක හිමිවරුන් විසින් මේ කට්ටියට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේවා කට්ටිය තුළ දෙන දඩුවම් පිළිබඳව සමාජ මාධ්‍යයේ දාන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවා දාන්න ඕනේ. සමහරක් ඒවා තියෙනවා දාන්න බැරි ඒවා. ඉතින් මේ ගැරහීමට ලක් කරන්න ඕනේ ඒවා ඉතින් දාන්න පුළුවන්. ඉතින් ඒවා දාන්න ඕනේ. ඒ තුලින් චීවරධාරීන් කටයුතු කරනවා. මේවා නොකිරීමට ඔවුන් බියක් ගන්නවා. සමාජය තුළ තැති ගැනීමක් ඇති වෙනවා ඔවුන්ට. ප්‍රචණ්ඩත්වයේ වපිරීමක් නැති වෙයි. ඉතින් මේවා කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කරේ. මේ බුද්ධ ශාසනය තව চিරාත් කාලයක් පැවතීමට চিරාත් කාලයක් පැවතීම නිසා භික්ෂුන් වහන්සේලා විසින් එම පියවරවා ගන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් ඒවා ගන්න කියලා කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විනය දැමීම සිදු කරනවා නේද? ඒ විනය දැමීමේ අරමුණ සහ ඒවා විනය කඩ කිරීම සිදු කරන අයට ලැබෙන දඩුවම් පිළිබඳවයි මම අද වීඩියෝ එකේ කතා කරේ. එසේ කරේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ අපහැදෙනු අයගේ පැහැදීම ඇති කිරීම උදෙසයි මම මේ වීඩියෝ එක අද දැම්මේ. ඉතින් අද බොහෝ සමාජයේ බොහෝ දෙනාගේ කතිකාවක් තමයි මේ භික්ෂුන් වහන්සේලා ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපය. එම තත්ත්වය නිසා ඇතැම් පන්සල්වල සිටින භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපය නිසා පන්සල්වලට ගිහිලා දානමාන ආදී යෙදීම සිදු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඒ පින් කිරීමේ කටයුතු සිදු කරන්න, බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්න. ඉතින් චීවරධාරීන්ගේ කටයුතු නිසා බුදුරජාණන් වහන්සේ දේශු ධර්මය නිසා බුදුරජාණන් වහන්සේ දේශු ධර්මය අනුගමනය කරන සංඝයා කියන ත්‍රිවිධ රත්නය මුළු සමාජයේම අපහැදීමකට ලක් වෙනවා. ඉතින් මම ඒ කරේ සත්‍ය භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුන් වහන්සේලා කටයුතු කරන ආකාරය අප මුළු භික්ෂුවක්ම මනින්න බෑ. භික්ෂු සමාජයෙන් මනින්න බෑ. ඉතින් භික්ෂුවක් කියන්නේ උතුම් ආර්ය මාර්ගය පිළිපදින කට්ටිය. ඉතින් මේ පිළිපදින කට්ටිය නිසා තමයි අද වෙනකම් මේ ථේරවාදී ධර්මය පැවතුනේ. ඉතින් අර වගේ චීවරධාරීන් නිසා මුළු භික්ෂු සමාජයම මනින්න යන්න එපා. ඉතින් චීවරධාරීන් කරන වැඩ කටයුතු නිසා අපේ පින් කුසලයේ වැළැක්වීම සිදු කරන්න ඕනේ. අපි පන්සල් ගිහිල්ලා ඒ කටයුතු කරමු. ඉතින් මගේ අද වීඩියෝ එක තමයි ත්‍රිවිධ රත්නය අපහැදීමට පත් ජනතාවගේ පැහැදීම උදෙසා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අදට අපි ඉස්සව ගන්නවා. එහෙනම් ඔබට සුබ දවසක්.